මොකද්ද බං ඔය කරන්නේ ෆෝන් එක ගන්නේ මොකක් හරි ඔබ මේ අකා පාඩම් කරනවා විනාඩි 5ක් ફોකස් කරලා වැඩක් කරන්න බෑ නේද? හේතුව අපි ඇත්තටම කම්මැලි නිසා නෙවෙයි. ફોකස් වෙන විදිය තප්පර 60කින් කියලා දෙන්නම් හොඳට අහගන්න. අපි ෆෝන් එක චෙක් කරන හැම වෙලේම හැම නොටිෆිකේෂන් එකක්ම බලන තප්පර 15 වීඩියෝ එකක් නිසා මොලේ ඩොපමින් කියන හෝමෝනේ උනනවා. මෙයා තමයි අපිව මොටිවේට් කරලා සතුටින් වගේම ફોකස් එකේ ඉන්න උදව් කරන්නේ. කෙටි වේලාවකින් විශාල ඩොපමින් ප්‍රමාණයකින් මොලේට සතුටක් එන නිසා මොලය මේකට ඇබ්බැහි වෙනවා. අපේ මොලය හරිම ස්මාර්ට් නේ. ඉතින් එයාට මේ ඩොපමින් කියන එක කොයි වෙලෙත් ඕන වෙනවා. ඉතින් ඒක ගන්න පුළුවන් ඉක්මන් සහ කෙටිම මාර්ගය තමයි විනාඩි කිහිපයක රීල්ස් බැලීම. ෆෝන් එක. ඉතින් අපි වැඩක් කරන්න ගියාම පාඩම් කරන්න ගියාම ෆිල්ම් එකක් බලන්න ගියාම මේ ඩොපමින් ඕන එක පොඩ්ඩක් පරක්කු වෙනවා. ඒ වුණාට මොලේට ඕන ඉක්මනින් ඩොපමින් මත යැපෙන්න. ඉතින් එයාට කියනවා මොකද්ද බං ඔය කරන්නේ ෆෝන් එක ගන්නේ මොකක් හරි ඔබ මේ අකා පාඩම් කරනවා. ඒක අපේ දුර්වලකමක් නෙවෙයි. ඒක අපේ මොලේ ඩිසිප්ලින් නැති හැසිරීම. ඉතින් මේක ෆික්ස් කරලා ෆෝකස් එක තියාගන්න පුළුවන් කෙටිම ප්‍රායෝගික ක්‍රමය තමයි උදේට නැගිට ගමන් ෆෝන් එක විනාඩි 10කට අල්ලන්න එපා. විනාඩි 10කට. ඊට පස්සේ පාවිච්චි කරන්න. මෙහෙම සතියක් කරන්න. ඔයාගේ වෙනස ඔයාටම දැනෙන්න පටන් ගන්නවා. ෆෝකස් එක කියලා කියන්නේ රත්තරන් වලට වඩා වටින දෙයක්. ඒක මොකක් වෙනුවෙන්වත් නැති කරගන්න එපා. මං වගේ ෆෝකස් එකේ ඉන්න.